ඊට වැඩිය හොඳයි මේ තමයි රාජාංගනේ හාමුදුරුවන්ගේ අවසාන වීඩියෝ එක. අනේ ඵලයක් වෙන්න. අපිට අය මම වීඩියෝ දාන්නේ. ඒ තමයි මගේ අවසාන හේයි එක. අනේ ඵලයක් වෙන්න. ආයේ කවදාවත් හේ කියන්නේ. විතරක් නෙමෙයි මේ වගේ තිරිසන්නු ඉන්න රටක යලි උපදින්නවත් මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද මට දෙන්න පුළුවන් උප්පරිම වද දීලා ඉවරයි. කන්න දීපු උදව් කරපු තිරිසනා පන්සලට ඇවිල්ලා බඩු ටික අරන් ගිහලා YouTube ටික විනාශ කරලා දැම්මා. අයියෝ හැමනේනවා. අර මිලින්ද භූමි රාජයා දැක්ක කියනවා රාජාංගනේ පට්ට හොරා කියලා. සත පහ කොරකම් කරලා නැහැ. දිවි හිමියෙන් මේ කසාවත රකින්න වැඩ කළා. මේ රටට මේ ශාසනයට පණ වගේ ආදරය කළා. ඕකේ. ඒ නිසා කප්පරක් තින්දා අපහස ඕන තරම් සැප ගන්න තියෙනකොට අදාගත්ත පන්සල් අතහැරලා නොවින්දිනා දුකින් ඇති. මටත් දැන් මේක තිත්ත වෙලා තියෙන්නේ. රටේ ඉන්න හොරුන්ගේ ප්‍රධාන ගොදුර මම. උන්ලන්නේ මගේ ජීවිතේ. තොට මොන හරි දඬුවමක් ලැබිය යුතුයි. තෝ වගේ කාලකන්ණිය ගෙනාවට මට සාප වෙයි. දැන් නෝ මාතෘකාවට. මම ආයි වීඩියෝ දාන්නේ. හැබැයි එකක් කියන්න ඕනේ. මම නඩු දාගෙන නෙමෙයි ආවේ. හරි මම මහාන වෙන්න කලින් පොලිසියකට ගිහිල්ලා නැහැ, උසාවියකට ගිහිල්ලා නැහැ. මහාන වෙච්ච දවසේ ඉඳලා මේ සියලුම කුණු කතා නින්දා අපහාස මේ රටටත් රටේ මිනිස්සුන්ටත් උදව් කරන්න ගිහිල්ලා. වෙන මොකක්වත් මම වැරදි කළා නෙමෙයි. හරිද? ඒ නිසා මට නඩු නැතුව යන්න ඕනේ. මගේ නඩුවක් තියෙනවා ඒක ඉවර වෙච්ච දවසකදී මම සිවුරේ ඉන්නෙත් නෑ මට මේකත් එපා වෙලා තියෙන්නේ. අයියෝ එහෙම. ඇයි? බලම මේකින්ද පල්ලා. හරි මිනිස්සු රවට්ට බොරු කියා. හරි මිනිස්සු මුලා කර දූෂිත දේශපාලකයා හොර හාමුදුරු ටික රකින්න හොර හාමුදුරු ටික දේශපාලකයා රකින්න. උඹලට ඕන විදිහට හිටපල්ලා. කමක් නෑ මට පුළුවන් විදිහට මම වැඩි කලින් නෑ. මේ නඩු නැතුවනේ ආවේ. නඩු ඉවර වුණාම යනවා. ආජනාධිපතිතුමනි මම ඔබතුමාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දීලා තියෙනවා. හරි මේ රටේ දූෂිත දේශපාලකයෝ පළවා හරින්නට සහයෝගය දුන්නා. අලුත් ආණ්ඩුවක් පිටවන්න සහයෝගය දුන්නා. මම නැත්තම් ওই පොලිස්පතිලත් නෑ අද. මම නෙමෙයි මම විතරක් ගොඩක් කට්ටිය උදව් කළා. මමත් විතර පුරෝගාමී පොලිස්පතිලා අද දේශබන්දු පොලිස්පති මම නැත්තම් එහෙම කිව්වොත් වැරදි. මම ඒතුළු කණ්ඩායම නැත්තම් හරි රටට ආදරය කරන මිනිස්සු තරුණියෝ මේ රටේ හිටපු මොනවාද මාල කඩපියුම් අරක්කෝරු අරක්කුකාරයෝ බාරකාරයෝ තෙනවල කාරයෝ උන් ටික එලවලා වෙනස්ම පිරිසක් පාර්ලිමේන්තුවට ගියන 159 කෙනෙක් ඔබට උදව් කළා. හරිද අපේ රාජකාරී ඇති ජනාධිපතිතුමනි. මට දැන් තිත්ත වෙලා තියෙන්නේ. හරි. ඉතින් මම මේ බලාගෙන ඉඳලා බැරිම තැන තමයි මේ කතා කරන්නේ. පල්ලේගම හේමරතන හාමුදුරුවෝ මරාගෙන කන්න හදන්නේ. ඒත් මිනිස්සෙක්. වයසක මිනිහෙක්. හරිද? අවුරුදු මට තේරෙනවා බාල අපරාධකාරයෝ ස්ත්‍රී දූෂකයෝ ඔට් ඔෆ් දැඩ්ඩි වද දෙන්න ඕනේ. මම ඒ වෙනුවෙන් කවදාවත් පෙනී හිටින්නේ නැහැ. හැබැයි මානසිකවාදී බැලුවොත් මිනිසුන්ගේ අවශ්‍යතාවය ඉස්සර ඔබට මතක ඇති අයියටයි මල්ලිටයි එක ගෑණි කෙනා. හරි. අදටත් ඕන තරම් නැන්දම්මයි ලේලි හරි දෙන්නම තියාගෙන ඉන්නවා. දුවයි තුන් හතර දෙනා තියාගෙන ඉන්නවා. ඒ තමයි ලිංගික අවශ්‍යතාවය. රජවරුන්ට 18000 හිටිය අන්තපුරේ ගෑනු. සිද්ධාර්ථ කුමාරයාට හිටිය බුදුහාමුදුරුවන්ට නැති වුණාට. හරි. ඒක මේ රාගය කියන්නේ ගින්නක්. ඒකට ලොකුද පොඩිද නැහැ. හරි. සමහරක් වෙලාවට හාමුදුරුවෝ කියලා නැහැ රෑ වෙනකොට අරක්කු බෝතලේ ගහලා ඉන්නේ. බිස්කිට් බ්‍රැන්ඩි ගහලා හොඳට මස් මාළු කාලා. හරි. ඒ අහුවෙන්නේ මොකද? ඒ සුරාමතින් අහුවෙච්ච ඕන එකෙක් එක ළඟිනවා. ඒ ලොකුද පොඩිද? සල්ලි ඕන තරම් තියෙනවා. සමහර ගෑනු කැමැත්තෙම ගිහින් දෙනවා. ෆෝන් දෙනකොට සල්ලි දෙනකොට මාල දෙනකොට හරි ගෑනු කැමැත්තෙම ගිහින් දෙනවා. මේක කරන්න ඕනේ වෙන මොකක්වත් නෙමෙයි. මේ වැරදි කරන්න තියෙන ඉඩ අහුරන එක. මේ හාමුදුරුවෝ ටික රැක ගන්නට ඕන නම් ජනාධිපතිතුමනි කරන්නට ඕනේ වෙන මොකක්වත් නෙමෙයි. මේ හාමුදුරුවෝ වැරදි කරන්න පන්සලකට කැමරා ටිකක් ගහලා කවුද එන්නේ යන්නේ මොනවද කරන්නේ හරි එද පොඩි හාමුදුරුවෝ එක හාමුදුරු කෙනෙකුට එක කාමරයක් දීලා එවැනි වැඩ පිළිවෙලක් බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නවා කියන්නේ ඒකයි. හාමුදුරුවෝ ටික රැක ගන්න විනය ක්‍රියාමාර්ග. ඒ ශාසනය රැක ගන්න වෙනම මහානායක හාමුදුරුවොත් එක්ක කතා කරලා හරි පන්සලට එන්නේ කවුද සිගරට් එක අදින්නේ මොකද්ද මොන වීල් එකේද ගෑනු ගේන්නේ කවුද එව්වා හොයලා උන්ට දඬුවම් දීලා හරි මේ හාමුදුරුවන්ට භාවනා වැඩසටහන් කරලා මනස හදලා රාගය ඇති වෙන එක නැති කරලා ඊළඟට රාගය වඩවන්න නැති එන්නේ නැති අලු කෙහෙල් හරි කමන්නේ කණ්ඩ දීලා අන්න එවැනි වැඩ පිළිවෙලක් කරනවා මිසක් එහෙම නැතුව මේ කාමයේ ඇවිස්සිච්ච එක හැම එකම ගිහින් කූඩුවට දාලා ඌට වද දීලා මේක නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඌ ඒකම තමයි හොයන්නේ. හරි රාගයට ඇබ්බැහි වෙච්ච එක කොහෙන් හරි ඕක පිරිමහනවා. ඒකට මොනවා හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ. හරිද? ඉතින් මම මේකෙන් මට විවිධ නින්දා අපහාස එන්න පුළුවන්. ඒක මොනවා වුණත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මම දාන අවසාන වීඩියෝ එක මට කියනවා මම දන්නවා මාව තමයි ඉලක්කේ. මට දෙන්න පුළුවන් ඔක්කොම බොරු දාලා තවමත් මට නඩු. හරි. තව පුළුවන් නම් එකතු කරපල්ලා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හද මේ හදවත පිරිසුදුයි.
උඹලා මාව සල්ලි වලට ගන්න හැදුවා. හරි මට නොකරපු දෙයක් නැහැ. මගේ හැමදේම ජීවිතේ උදුරගත්තා. මගේ පණ ටික විතරයි තියෙන්නේ. ඉතින් මම මේ පල්ලේගම හේමරතන හාමුදුරු වෙනුවෙන් නෙමෙයි සමස්ත භික්ෂු සමාජය පිළිබඳව කතා කරලා මිනිස්සුන්ට මූලික අවශ්‍යතාව තියෙනවා. සත්තු හරි. ඒතකොට පන්සල් වලට යන ගෑනු කොල්ලෝ දැනගන්න ඕනේ මේ හාමුදුරුවෙන් හිටියත් මේ ඉන්නේ මිනිස්සෙක්. ඒ මිනිස්සගේ කාමයේ රාගය ඇවිස්සෙන්න තියෙන වැඩ කරන්නේ. හරි. ළමයි සමහර විට උකුලට දෙනවා. හිතාමතාම ගිහින් පද්ද ඉන්නවා. අර මිනිස්සගේ කාමයේ ඇවිස්සෙනවා. රාගය ඇවිස්සෙනවා. ඒ ඔක්කොම කරලා අර හාමුදුරන්ට විතරක් බයිනවා. අනිත් ඒවා ඔක්කොම සුද්ධවන්තේ. ගෑනුත් වැරදි, දරුවොත් වැරදි. ඒ සල්ලි වලට පෙරියතකම හැම එකම හාමුදුරුත් වැරදි ඔක්කොම වැරදි. හැම එකම දැනගන්න ඕනේ තමන්ගේ ගෞරවය රැකගන්න. ඉතින් මේ මගේ අවසාන වීඩියෝ එක පුදුම වරයක් තියෙන්නේ. මම ලෝකවාසී සියලුම දෙනාට කියනවා මම මේ ආව ගමනේදී මගේ අතින් වරදක් සිද්ධ වුණා නම් මට සමා වෙන්න. එවනම් මං ආයේ වීඩියෝස් දාන්නේ නැහැ. මම ඔක්කොටම බයයි මම වීඩියෝ දානවට බොරු ටික. ඒක නිසා හොඳම දේ තමයි මම නිස්සද්ද වෙන එක. සියලු දෙනාටම පෙරවන් සරණයි.